අපි අද කතා කරන්න යන්නේ ආගන්තුක සත්කාර කර්මාන්තයට බලය දෙන හැබැයි අපේ ඇහැට වැඩි පේන නැති තාක්ෂණයක් ගැන. ඇත්තටම නේද? මේ වගේ පුද්ගලිකවම සලකනකොට ඒ හෝටල් අත්දැකීම පිටිපස්සේ තියෙන මැජික් එක මොකක්ද කියලා කුතුහලයක් ඇති වෙනවා. කොහොමද මේ හැමදේම සිද්ධ වෙන්නේ? ඉතින් අන්නේ ප්‍රශ්නෙට උත්තරය තමයි මේක. Property Management System නැත්නම් කෙටියෙන් කියනවා PMS එකක් කියලා. සරලවම කිව්වොත් මේක තමයි හෝටල් එකේ A ඉඳන් Z වෙනකල් හැම දෙයක්ම පාලනය කරන ඩිජිටල් මොළය. ඉතින් ওই PMS පද්ධතිය අතරින් ලෝකයේ ප්‍රධාන තැනක් ගන්න අද අපි මේ විග්‍රහයෙන් ගැඹුරටම බලන්න යන පද්ධතිය තමයි Oracle සමාගමේ Opera Cloud. හරි එහෙනම් අපි යමු මේකේ ඇතුළටම බලමු කොහොමද මේ පද්ධතිය හෝටල් එක ඩිජිටල් මොළේ රුධිරට වැඩ කරන්නේ කියලා. මේ බලන්න මේ Opera Cloud පාලන පූර්ව දැක්කම පේනම හෝටල් එකේ තියෙන හැම දෙපාර්තමේන්තුවක්ම එකම තැනකට සම්බන්ධ කරලා තියෙන හැටි. පිළිගැනීමේ කවුන්ටරේ ඉඳලා මූල්‍ය අංශය දක්වා හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ. හරි. දැන් අපි කතාව පටන් ගමු. ආගන්තුකේ කාමරයක් වෙන් කරන තැන ඉඳලම බලමු මේ සිස්ටම් එක වැඩ කරන විදිහ. මෙන්න මෙතනින් තමයි ඔය කියන පුද්ගලාරෝපිත සේවාවේ මුළු රහසම පටන් ගන්නෙ. ආගන්තුක පැතිකඩ. ඒ කියන්නේ guest profile එකෙන්. මේක තමයි සිස්ටම් එක ඇතුලේ ඒ ආගන්තුකයා ගැන තියෙන එකම සත්‍ය මූලාශ්‍රය විදිහට සලකන්නේ. හිතා ගන්න පුරුවන්ද මේ එක ප්‍රොෆයිල් එකක කොච්චර දේවල් තියනවද කියලා? ලොයල්ටි තත්වයේ ඉඳලා කෙනෙක් කැමති කොට්ට වර්ගය දක්වා හැම දෙයක්ම. මේ තරම් සවිස්තරාත්මක දත්ත එකතු කරන නිසා තමයි මේ පුද්ගලික අත්දැකීම ලබා දෙන්න පුරුවන් වෙන්නේ. මේකේ තියෙන බලවත්ම කාරණය තමයි මේ. සරලවම කිව්වොත් කෙනෙක් එකම හෝටල් ජාලයක එක තැනක නැවතුනාම ඒ තොරතුරු ලෝකේ පුරා තියෙන ඒ ජාලයේ අනිත් හැම හෝටලයකටම ලබා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි මේ පද්ධතියේ තියෙන බලය. හොඳයි කතාවේ ඊළඟ කොටසට යමු. දැන් ආගන්තුකයා හෝටලයට ඇවිල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ manage reservation screen එක නිසා පිළිගැනීමේ කවුන්ටරේ වැඩ කොච්චර ලේසි වෙනවද බලන්න. ආගන්තුකයාගේ නම ගැහුවා විතරයි එයා ගැන හැම විස්තරයක්ම එනවා. ඒ කියන්නේ check in වෙන්න ගත වෙන්නේ හරිම පොඩි වෙලාවයි. හැබැයි මෙහෙම දෙයක් හිතලා දිනනවද? කොහොමද ස්පා එකේ වියදම, රෙස්ටරන්ට් එකේ බිල් එක, මිනි බා එකෙන් ගත්ත දේවල් මේ ඔක්කොම එකම අන්තිම බිල් එකට එකතු වෙන්නේ? මේකට තියෙන්නේ හරිම සරල ක්‍රමයක්. ඒකට කියන්නේ post-it කියලා. වෙන්නේ මෙච්චරයි. ආගන්තුකෙක් ඕනෙම දෙයක් මිලදී ගත්තම කාර්ය මණ්ඩලය ඒ වියදම ශනිකවම එයාගේ කාමරයේ බිල් එකට එකතු කරනවා. හැමදේම සිද්ධ වෙන්නේ තත්පර ගාණකින්. හරිම පහසුවෙන්. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ ආගන්තුකයාට පේන පැත්තනේ. දැන් පොඩ්ඩක් තිරේ පිටිපස්සට ගිහින් බලමු මේ සිස්ටම් එකෙන් සිද්ධ වෙන දැවෙන්ත මෙහියුම් කලවනාකරණය ගැන. මේ සිස්ටම් එක තනි බුකින්ග්ස් වලට විතරක් නෙවෙයි. හිතන්නකෝ ලොකු කොන්ෆරන්ස් එකක්, වෙඩින් එකක් වගේ දෙයක් කාමර 100 ගාණක් එකපාර වෙන් කරන්න ඕන. අන්න ඒ වගේ දේවලුත් මේ හරහා තමයි වෙන්නේ. මේ ස්ලයිඩ් එකෙන් ඒ වෙනස හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. වම් පැත්තේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට බුක් කරන්න පුළුවන් මුළු කාමර ගාන. හැබැයි දකුණු පැත්තේ තියෙන්නේ නිශ්චිත කණ්ඩායමක් වෙනුවෙන් වෙන් කරලා අනිත් අයට ගන්න බැරි වෙන්න બ્લોක් කරපු කාමර. ඉතින් මේ වගේ සංකීර්ණ දේවල් මැනේජ් කරන්න නම් දත්ත එක්ක වැඩ කරන්න පුළුවන් බලවත් ක්‍රමයක් ඕන වෙනවා. ඒ වගේ මේ දත්ත Tamanට ඕන විදිහට වෙනස් කරගන්නත් පුළුවන් වෙන්න ඕන. මෙන්න ඒකට හොඳම උදාහරණයක්. මේ page composer කියන එකෙන් මැනේජර්ස්ලට පුළුවන් එයාලට ඕන විදිහට මේ data ටික පෙන්නන ස්ක්‍රීන් එකට හදාගන්න. Tamanට වැදගත්ම දේවල් උඩට ගන්න පුළුවන්. ඒ නිසා දත්ත විශ්ලේෂණය හරිම ලේසි. මේ සිස්ටම් එකේ තියෙන බලය තේරුම් ගන්න මේ ලිස්ට් එක බලමු ඇති. ඉන්වොයිස් හදන එකේ ඉඳලා දවස් අවසානයේ මුළු හෝටලේම මුදල් ගනුදෙනු පියවන එක දක්වා හැමදේම මේකෙන් ආවරණය වෙනවා. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු වෙලා වැඩ කරන විදිහ බලලා මේ විග්‍රහය අවසන් කරන්න යන්නේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන එක. පොඩි නෝට් එකේ ඉඳලා මිලියන ගානක ඉවෙන්ට් එකක් දක්වා ඔක්කොම එකට බැඳිලා තියෙන නිසා තමයි මෙහෙයුම් කටයුතු මෙච්චර සුමටව සිද්ධ වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එකම එක ආගන්තුකයෙක් ගැන විතරක් නෙවෙයි ලෝකීය පුරා පැතිරුණු හෝටල් දාමයක් වුණත් සම්පූර්ණයෙන් කළමනාකරණය කරන්න අවශ්‍ය ශක්තිය මේ පද්ධතියට తీරවා. මේකත් ටිකක් වැදගත් දෙයක්. මේ වගේ සිස්ටම් එකක් කියන්නේ නිකම්ම software එකක් නෙවෙයි. ඒක බුද්ධිමය දේපල නීති වලින් ආරක්ෂා කරපු හරිම වටිනාවත්කමක්. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැනත් පොඩ්ඩක් හිතන්න.
තාක්ෂණයේ මේ විදිහට ඉස්සරහට යද්දී අනාගතයේදී අපේ සංචාරක අත්දැකීම් තවත් කොයිතරම් වෙනස් වෙයිද? තවත් මොන වගේ දේවල් මේ වගේ පද්ධති වලින් කරන්න පුළුවන් වෙයිද?